මල හදන හැටි බලමු. මෙන්න මේ මල. ඒකට වමනා කරන්නේ මෙන්න මේ වගේ මේක මම හිතන්නේ ඔව් 4ක් දිග සෙන්ටිමීටර් 4ක් දිග කෑලි ඕනේ 6ක් ඕනේ 6ක් අරගෙන ඒක අපි මෙහෙම දෙකට මැදින් නමා ගන්නවා. නමාගෙන මේ උල තියෙන්නේ මෙතන කොන මේකෙන් ත්‍රිකෝණයක් ඔය කපා ගන්න තියෙන්නේ. ඔය විදිහට ත්‍රිකෝණයක් හැදෙන්න ඕන. මේ ඔක්කොම ගෙම මේ විදිහට කපා ගන්න ඕනේ. මේ විදිහට. මේ විදිහට දෙක නමලා ඊට පස්සේ තව එකක් තියෙනවා. මේ ඔක්කොම පුච්චන්න තියෙන මෙහෙම තිබුණාට මේක අරගෙන මේ විදියට අපි මේ වයින් කරමු. මේක අරගෙන මෙහෙම පුච්චන්න ඕනේ. චලා පුච්චලා ඉවරලා ඊට පස්සේ මෙහෙම දෙකට නමලා මේ පැත්තත් ආයි දෙකට නමන්න. මෙන්න මේ විදියට. මේ ටික ලං කර ගන්න තියෙන ඔක්කොම. ඊට මේ වැඩි කොටස් ඔක්කොම පුච්චන්න තියෙනවා. මේ වගේ පෙත්තක් එන්න ලස්සන. මේ වගේ ලස්සන පෙත්තක් එන්න. ඒ වගේ ඔක්කොම ටික හදා ගන්න ඕනේ. මේ විදියට තමයි පෙති ටික තියෙන්නේ ඔක්කොම පිච්ච ගත්තන් පස්සේ. මේ වගේ පෙති 6ක් ඕනේ. ඊට පස්සේ මේවා එකින් එක පෙත්තෙන් පෙත්ත ගම් ගාලා අලවන්න තියෙන්නේ. මෙන්න මෙහෙම වටේට අලව ගමු අපි. ගම් ගාලා මේ විදියට පෙති වටේට අලව ගන්න තියෙන්නේ. මෙන්න මේ විදියට රවුමට අපි හදමු. හදලා මැදට මොකක් හරි මේ අල්ලා ගන්න තමයි තියෙන්නේ. බලමු. මේ විදියට අපි ගම් ගාමු. මේක මේ විදියට එන්නේ. මේ විදියට අපි මෙතනින් මේක අලව ගමු. ගම් ගාලා අලව ගමු. මේ විදියට අලව ගමු. ගම් කැලේ තියෙන මේවා අයින් කර ගන්න ඕනේ අපි. ඒවා අතින් ඇද්දම නිකම්ම ගැලවිලා එනවා වැඩිපුර ඒවා.
හරියට. පිටිපස්සට මෙහෙම කෑල්ලක් අලව ගන්න තියෙනවා. ඔයගේ ලස්සන මල් දෙකක් තමයි හැදෙන්නේ. ඔයගොල්ලොත් හදලා බලන්න. තවත් දවසකින් හමු වෙමු අපි.